මිථුන ලග්නය පිළිබඳ තමයි මේ පලාපල ඉදිරිපත් කිරීමට සූදානම් වන්නේ. මිථුන ලග්නයෙන් උපන් ඔබට මේ වර්ෂය කෙසේද කියා මෙතෙන් සිට ඉදිරියට සාකච්ඡා කරමු. මිථුන ලග්නයෙන් උපන් ඔබගේ ලග්න භාවයේ ගුරු තැන්පත් වෙනවා. තුන්වැන්නේ කේතු තැන්පත් වෙනවා. හත්වැන්නේ බුධ කුජ රවි ශුක්‍ර කියන්නේ සිකුරු තැන්පත් වෙනවා. කේන්දරයේ 9 වෙන්නේ රාහු තැන්පත් වෙනවා. දසවැන්නේ ශනි තැන්පත් වෙනවා. 12 වැන්නේ සඳු තැන්පත් වෙනවා. මෙන්න මේ ආකාරයෙන් තමයි ඔබගේ ග්‍රහචාරය සටහන් වන්නේ. ඉතින් මේ කාලයේදී ඔබට නම් අපි විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ මීන රාශියට ඔබගේ ඒ රාශික සෙනසුරු ඒ රාශික වගේ දෙන්නේ නැහැ. ඔබට ඉදිරි කාලයේදී 2027 පමණ සිට ඔබට ඉදිරියට සෙනසුරු ඒ රාශිකය දෙනවා. ඒ බව ඔබගේ පවුලේ ජ්‍යොතිර්විද්‍යාඥයින් ඔබ වැඩිදුර පරීක්ෂා කරගන්න හැටි මතක් කරනවා. මම දැනට ඔබට ලග්න පලාපල තමයි පච්චරන්නේ. ඒ අනුව ඔබගේ ලග්න භාවයේ ගුරු තුන්වැන්නේ හේතු හත්වැන්නේ බුධ කුජ රවි ශුක්‍ර වගේ කියන්නේ සිකුරු වගේ ග්‍රහයන් තැන්පත් වෙනවා. රාහු 9 වැන්නේ තැන්පත් වෙනවා. සෙනසුරු 10 12 වැන්නේ සඳු තැන්පත් වෙනවා. පෙර සඳහන් කර පරිදි. ඉතින් ධනහානි බහුල වෙන කාලයක් ඔබට මේ කාලේදී අපි කියන්නේ අතේ තියෙන දේ අනවශ්‍ය විදිහට වියදම් කරනවා. තමාගේ මව් කාරක 10 විශේෂයෙන්ම මවගේ රෝගාබාධ වීමක් මව වෙනුවෙන් අධික වියදම් කරන්නට සිද්ධ වෙන තත්ත්වයක් නේද? මව කොහොම හරි සුව කරගන්න ඕනේ. තමන්ගේ තියෙන ඉඩකඩ ඥාන වාහන හරි දීලා පවා ඔබ මව් පාර්ශවයේ මව හෝ මව්ගේ පාර්ශවයෙන් වියහිදම් අධික වෙන කාලයක් විදිහට සටහන් කරන්නත් පුළුවන්. ඉතින් මේ කාලේදී රැකියාව කැඩී බිඳී යාමක් හෝ ව්‍යාපාර දුර්වල වීමක් ඔබට සිද්ධ වෙන්නට පුළුවන්. ව්‍යාපාර දුර්වල වෙනවා කියන්නේ ඔබ බොහොම ලාභ ලබපු ආයතනයක් වෙන්නට පුළුවන්. ඔබ බොහෝ ප්‍රයෝජන ලබපු ඔබ ගාව විශාල සේවකයන් පිටසක් නැදී සිටි ස්ථානයක් වෙන්න පුළුවන්. ඉතින් සේවකයෝ 10ක් හිටියනම් සේවකයෝ 5කට මීට බහිනවා නේද? අපි කියන්නේ බහින කලාව තමයි තියෙන්නේ කියලා මේ කාලේ. ඉතින් ගොඩක් වෙලාවට ඒ වගේ තත්ත්වයන් වලට මුහුණ දෙන්නට පුළුවන්. විවාහ වන අයට නම් මේ කාලේ විවාහයන් වලට හොඳයි. ඒකට වර්ෂ මැද වෙනකොට වගේ මැයි මාසෙ වගේ වෙනකොට විශේෂයෙන්ම හොඳ සුබඵල තත්ත්වයක් උදා කරගන්නට පුළුවන්. ඉතින් නිතරම පුණ්‍ය කටයුතු වලට ඔබටත් මේ කාලේදී ආරම්භ ලැබෙන්න පුළුවන්. ඔබට සිතෙන්ගි අදහස් පහළ වෙන්නට පුළුවන් හැකියාවක් ඇති වෙනවා. ඔය තාක්ෂණික කාර්මික වගේ විෂයන් එහෙම නැත්නම් ඒ අංශවල රැකියා කරන අයට මේ මිථුන ලග්න අයට මේ කාලේ හොඳයි. තමාගේ ඔය කම්පියුටර් තාක්ෂණ මොනවා හරි තමාගේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රගුණ කරගන්නට හොඳ අවස්ථාවක් විදිහට මේක දකින්නට පුළුවන්. ඉතින් මේ කුඩා වයසේ දරුවන්ට නම් මේක විතරම සුබ කාලයක් නෙමෙයි. නමුත් වැඩි හිටියයට උනාට කුඩා දරුවන්ට තරමක් රෝග බහුල කරනවා. උගුර කට පියලීම, නිතර කැස්ත, අඩු නොවන ස්ත්‍රෙන් ප්‍රතික්ෂාව රෝග. සෙම හැම අපි කියන්නේ සෙම් ප්‍රතික්ෂාව කියන්නේ පවුලේ ළඟ ඥාතියෙක් වගේ. නේද? ඒගොල්ලෝ ළඟින්ම තමයි ළඟ ඉන්න ડોක්ටර්කින් බෙහෙත් ගන්නවා. ඒ හරියන්නේ නැහැ. ඊට පස්සේ අපි කියනවා ස්පෙෂල් අපි ડોක්ටර් කෙනෙක් channel කරලා බෙහෙත් ගන්නවා. ඒ හරියන්නේ නැහැ. ওই වගේ වියදම් අධික වෙමින් එහෙම ගත කරන්න වෙන කාලයක් තමයි මිථුන ලග්නයෙන් උපන් දරුවන්ට ඇති වෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට මුත්‍රා මාර්ග වකුගඩු ආශ්‍රිත ඒ වගේ රෝග වුණත් රැඳීමේ බෙහෙවින්ම ඉඩ කඩක් පවතිනවා. ඉතින් මේ මිථුන ලග්නයෙන් උපන් ඔබට සුබ දවස් ලෙස බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා කියන දවස් තුන නම් කරන්නට පුළුවන්. ඔබට සුබ වර්ණය වන්නේ කොළ සහ කහ කියන වර්ගයේ වර්ණය. අංක සුබ අංක වන්නේ අංක 3 සහ අංක 5. පැලඳිය යුතු හැකි මණික් වර්ගය ලෙස පච්ච මණික් වර්ගයේ සුදුසු කියලා මේ අනුව ප්‍රකාශ කරන්නට පුළුවන්. එසේනම් ඉතාමත් කෙටි පලාපලයක් තමයි මේ ඉදිරිපත් කරනු ලැබුවේ මිථුන ලග්නය පිළිබඳව.